Welcome boy. No. Map එක පෙන්නන්නේ කොහෙන්ද? මාමේ පහුරු කන්දර යන්නේ කොහමද? පහුරු කන්ද නගින්න තැනට ඇවිල්ලා තියෙන්නේ. මෙතන ඉස්කෝල ඉස්සරහින් තමයි නගින්න තියෙන්නේ. ඉස්කෝල ළඟ බයිසිකල් දෙක දාලා අපි දැන් නගින්න හදන්නේ කන්ද. අපි ගිහින් බලමු පහුරු කන්ද මොන වගේද කියලා. අපි අද මේ ඇවිල්ලා තියෙන්නේ පහුරු කන්දට. මේක තියෙන්නේ මතුගම පැත්තට වෙන ඉත්තපාන පැත්තේ නේද? ඔව් ඉත්තපාන. අපි කොහොමද මතුගමට යන්න කියලා ආවේ? කොහොමද මෙතන මේ එන්ට්‍රන්ස් එකේ තියෙන ඉස්කෝලේ නේ කන්නංගර මොකද්ද මතු WWD කන්නංගර මහාවිද්‍යාලය කියලා බෝඩ් එක දාන්න නම. එතන ඉස්සරහින් තමයි පන්සල් ළඟින් නෙවෙයි නගින්න තියෙන්නේ. අපි පන්සල් ළඟට ගිහිල්ලා ආයේ හරවගෙන තමයි මෙහෙට ආවේ. පන්සල් ළඟින් නෙමෙයි ඉස්කෝලේ ඉස්සරහින් තමයි නගින්න තියෙන්නේ. මේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැහැ නේද? ගොඩක් අය ඇවිල්ලා ඇති. පහුරු කන්ද මං එන ෆස්ට් ටයිම්. සද්දු මොකද හිතෙන්නේ රයිඩ් එක ගැන? රයිඩ් එක නම් හොඳයි. අවුලක් නැහැ නේ? වටිනා කෙන එක තමයි වැඩි. දුර නෑ. තව කොච්චර දුර යන්න තියෙනවද කියන්නත් අපි දන්නේ නෑ. මේ නගිනවා. පිස්සු වගේ. පහුරු කන්ද. ඇයි දන්නේ නැහැ නේ පහුරු කන්ද කිය. පහුරු කියන පූර්ණවා කියන එක නේ. මොන කට්ටිය ඉන්න සවුඩ. අපේ මිනිස්සුන්ට නැතිමද ඒක? මේක නෑනේ. සඳුන් ඇයි මේ ගල් වලට මෙහෙම කොටු ගහන්නේ? ගල පෙරලනකොට ජැක් ගහලා මචං. මේ පැත්තට පෙරලේ කියලා බයින්දා මිනිස්සු එවිල්ලා මේ ගහනවා. කොටු ගහනවා. ඒතර ගල පෙරලෙන්නේ නැහැ. පෙරලෙන්නේ නැහැ කොටු. කොට්ටේ වලින් ගල රැදිලා දිගන. ඔව් හිර යනවනේ. ඒක මාර ටෙක්නොලොජි එකක් නේ. ටෙක්නොලොජි. උඩට ගොඩාක් නගින්න තියෙනවා. ඔයගොල්ලෝ එනවනම් වතුර බෝතලයක් අරගෙන එන්න. මොකද අපිට බැරිනවා වතුර ගේන්න. ඔයගොල්ලෝ ඒක කරන්න එපා. ඔයගොල්ලෝ ගේන වතුර. ගස් වෙනසුවොත් පොළව වෙනසේ, පොළව වෙනසුනොත් ජලය වෙනසේ. ජලය වෙනසුනොත් මිනිසුන් වෙනසේ. අන්න ඒක නිසා ගස් වනසන්න එපා. අපි හැමෝම හැම දෙයකටම බැඳිලා තියෙන්නේ මේ පරිසරයත් එක්ක. ඒ නිසා පරිසරය සුරකින්න. එතකොට අපිවත් සුරකෙන හැම තිස්සෙම කියන දේ ඒක තමයි. පරිසරය සුරකුණොත් අපිට සුරකෙන්න පුළුවන්. මේ පඩිපෙළ කපලා තියෙන්නේ ගලේ බං. සතුන් පරිස්සමින් එක ගමන් මචං ආ. එක බා ඉන්නවනේ එක ගන්නත් බෑ මේ. මෙතන මේ පල්ලම මේක නිකන් සිම්පල් වගේ පේනකොට මේක නගින්න බෑ මචං. හරි අමාරුයි මොකද මේක කපලා තින්නේ මේ පඩිපෙළ ගලේ. ඒ මදිවට වතුර වැටලා දියසෙවල බෙදලා තියෙන්නේ. ඒ නිසා කෙලින්ම ලිස්සුනොතින් කෙලින්ම ඉන්නේ අන්න අරහේ පල්ලමේ තමයි ඉන්නේ. ඒ නිසා පරිස්සමින් නගින්න. ලොකේෂන් එක පේන විදිය. මේ පොල් තමයි ආවේ. ලොකේෂන් එක. පොඩි පොකුණක් තියෙනවා. මේක බොන්න බෑනේ. ඉස්කෙඩි වෙන මේකේ. ඒකෙන් බිව පාචනෙත් හැදෙනවා යාළුවේ. ඒක මරුනේ. මාළුත් ඉන්නවද? ඉස්කෙඩියෝනේ. නෑ මේ. මාළුත් ඉන්නනේ. ආව්. මාළු ඉස්කෙඩිය වලවම ඉන්නේ. අපි අන්තිමට පොඩි හයික් එක කළා අන්තිමට ආවා පහුරු කන්ද රජමහා විහාරයට. මේ තියෙන පහුරු කන්ද රජමහා විහාරය. වලට පිටිපස්සෙන් පේනවා තියෙන ලොකේෂන් view එක. පහුරු කන්ද රජමහා විහාරය. කෙලවරෙන්ම මුහුද පේනවා. අර කෙලවරේම සීමාවේ පේන්නේ මුහුද. මෙතනින් වැටුණොත් ඉවරයි නේ බා. ගයිස් කොහොමද view එක? වල පේනවා ඉතින් අන්න අර කඳු පන්ති ටිකක් පේනවා එහා පැත්තේ. ලස්සන කඳු පන්ති ටිකක් තියෙනවා.
සඳුන් මේ කාංචන බා. කාංචන. අර කාංචන බා. අපි පහුරු කන්ද නැග්ගා. නැගලා බැස්ස. දැන් මේ බයිසිකල් වලට ආයෙ ඇවිල්ලා ඉන්නේ. මේ හයිට් එක හොඳයි. ටිකක් ඒ පඩි පෙළවල් ගොඩක් උසින් තියෙන්නේ. ටිකක් අමාරුයි මහන්සි නගින්න. හැබැයි උඩටම ගියාම වටේම හොඳ ලස්සන view එකක් තියෙනවා. පවුරු කන්ද අපි එක්ස්ප්ලෝර් කරා. අපි බලමු ඊළඟට අපි කොහෙටද යන්නේ කියලා. යන් සඳු. අපි දැන් යනවා කන්න බඩගිනි මාරු විදිහට. චූටි හරප්පැටියක් ඉන්න. සඳුන් ඔය හරප්පැටියක් ඉන්න බලඟට. පාව බා. Hai චූටි හරප්පැන්චෝ. මචං මේ පැත්තට ගියොත් මේ කඩයක් තියනවාද? මේ පැත්තට. කූලයක් බොන්න තිබ්බ නැති. තියනවලු ආ? අපි මේ ඉන්නේ ගම්මන. දැන් වෙලාව 1:04. අන්න රතන වේන එතන පේනවද මම? අන්න අතන පේන ඔය ටවර් එකක් තියෙන කන්දට තමයි අපි නැග්ගේ. පවුරු කන්ද. අර උඩින් චූටියට පේනවා චෛත්‍ය. අන්නේ චෛත්‍ය ළඟට තමයි අපි ගියේ. පවුරු කන්ද ඈතට පේන්නේ ඔන්න ඔය විදියට. අපි දැන් යනවා අපි රයිඩ් එක එන් කරන්න අලුත්ගමට. එහෙනම් මේ රයිඩ් එක මෙතනින් ඉවරයි. අපි ආයෙ දවසක අලුත්ම තැනකින් හම්බෙමු. එහෙනම් මගේ වීඩියෝස් බලන්නට බොහොම ස්තුතියි. ඔයගොල්ලෝ එකතුලා එන්න Explore LK එක. අපි එන අලුත්ම දවසක අලුත් විදිහට හම්බෙමු. බයි බයි. මොකෝ? දෙදරන? අලුත්ගම පහේ තමයි. ඔන්න ගයිස් මේ vlog එක මෙතනින් ඉවරයි. අද දවසේ අපි කිලෝමීටර් 100ක් විතර කිට්ටු වෙන්න බයිසිකල් එකේ ගියා. ඒක හොඳයි. අලුත් බයිසිකල් එක සාදුන්ගේ බයිසිකලයි මගේ බයිසිකලේ දෙකම අලුතෙන් ගත්තේ. අපි එහෙනම් බලමු ඊළඟ අපි කොහෙන්ද සෙට් වෙන්නේ කියලා. එහෙනම් මේ vlog එක මෙතනින් ඉවරයි. එහෙනම් guys see you. ඊළඟ එකෙන් සෙට් වෙමු. එහෙනම් යාළුවනේ subscribe කරලා තියාගන්න Explore LK.